minasan, konnichiwa. හොඳයි. අපි දැන් කතා කරා කාමරයක් ඇතුලේ විවිධ දේවල් තියෙන්නේ කොහොමද කියලා. අද අපි බලමු බෑග් එකක්. කබන්. බෑග් එකක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අහන්නේ කොහොමද? දැන් බෑග් එක කබන්. කබන්නි බෑගයෙහි කබන්නි නනිගා අරිමස්ක. ඔය විදිහට අහන්න පුළුවන්. ඒ වගේම බෑග් එක ඇතුලේ කියලා කිව්වොත් කබන්නෝ නකනි නනිගා අරිමස්ක. මොනවද තියෙන්නේ? හොඳට අපි බලමු මොනවද තියෙන්නේ කියලා. කබන්නෝ නකනි නනිගා අරිමස්ක.本があります。ペンケースがあります。携帯があります。දැන් ಜಾති තුනක් තියෙනවා. අපි බලමු මේකෙන් දෙකක් එකතු කරලා කියන්නේ කොහොමද? කබන්の中に何がありますか? 携帯とペンケースがあります。携帯とペンケースがあります。මෙතනදී අපි තෝනි පාතේ පාවිච්චි කරනවා සහ කියන තේරුමෙන් මේ නාමපද දෙක එකතු කරන්න. カバンの中に何がありますか? 携帯とペンケースがあります。